ළමයි ලියන්න මාතෘකාව. ලියන්න මාතෘකාව. විද්‍යුත් ක්ෂමතාව ලොකු මාතෘකාවක්. විද්‍යුත් ක්ෂමතාව ධාරා විද්‍යුතේ ප්‍රධාන කොටස් 8න් 5 වෙනි කොටස. නෙවෙයි සෝරි 6 වෙනි කොටස. විද්‍යුත් ක්ෂමතාව මීරංග ගෙදරට බල්බ් එකක් ගේන්න කියනවා. රවුම් බල්බ් එකක් ගේන්න කියනවා. තාත්තා කියනවා කරන්ට් බිල ඉතුරු කරන්නත් ඕනේ. ඒ හින්දා කරන්ට් බිල ඉතුරු කරන බල්බ් එකක් අරන් ඉන්න කියනවා. ඔයා ගෙනියන බල්බ් එක වොට් 40ද වොට් 60ද වොට් 100ද? වොට් 40. වොට් 40යි කියන්නේ මොකක්ද? ඒකේ තේරුම මොකක්ද? බල්බ් එකේ ගහලා දෙනවා බැටරිය ගහලා පෙට්ටිය ගහලා දෙනවා වොට් 40යි. තප්පරයකට ඒ බල්බ් එක පාවිච්චි කරන විද්‍යුත් ශක්තිය ජූල් 40යි. එහෙනම් අපි ගෙදරට ගෙනියන බල්බ් වල ඒ තප්පරයකට ඒ ප්‍රමාණය පාවිච්චි කරනවා. අපි පැය 24ක් දාලා තිබ්බොත් තප්පරයකට ජූල් 40 ගානේ පැය 24 පුරාවටම බල්බ් එක මොකක් කරනවද? විදුලිය පරිභෝජනය කරනවා. ලියන්න. යම් විද්‍යුත් උපකරණයකට විභව අන්තරයක් යොදා ඇති විට I ධාරාවක් T කාලයක් ගැලුවේ යයි සිතමු. ලියන්න. ගැලූ ආරෝපණය වෙනම අපි ඔප්පු කිරීමක් වයි කරන්නේ නැහැ. ගැලූ ආරෝපණය Q සමානයි ID අපි දන්නවා Q සමානයි ID කියලා. කොහොමද මේ සමීකරණ කලින් ඉගෙන ගත්තා. I සමානයි Q බෙදීම T විදිහට. ධාරා විද්‍යුතේ පළවෙනි සමීකරණෙ ඉගෙන ගත්තා. ඊළඟ පියවර ලියන්න. ආරෝපණ ගැලීමේදී සිදු කළ කාර්ය W සමානයි QV. ආරෝපණ ගැලීමේදී සිදු කළ කාර්ය W සමානයි QV. මම දන්නවා Q කියන්නේ ID කියලා. ID වතාවක් V. ID වතාවක් V. තුන්වෙනි පියවර ක්ෂමතාව විද්‍යුත් ක්ෂමතාව ළමයි ඔන්න ඔප්පු කරා. පළවෙනි විද්‍යුත් ක්ෂමතාව ආශ්‍රිත සමීකරණය P සමානයි VI ඔප්පු කරා. කොහොමද ඔප්පු කරේ? ධාරා විද්‍යුතේ පළවෙනි සමීකරණය පාවිච්චි කරා Q සමානයි ID. ඊළඟට මේ තියෙන කාර්ය. මේ කාර්ය ගැන ඔයාලට ඉගෙන ගන්න හම්බෙන්නේ විද්‍යුත් ශාස්ත්‍රවලදී. විද්‍යුත් ශාස්ත්‍ර කරපුවා හින්දා තාම දන්නේ නැතුව ඇති. විද්‍යුත් ශාස්ත්‍ර ඉගෙන ගන්න තියෙනවා නම් කාර්ය වෙන සූත්‍රය තමයි ආරෝපණය වතාවක් විභව අන්තරය කියන්නේ. අන්න ඒවා පාවිච්චි කරා. මම ආරෝපණය කරනකොට දැම්ම ID එක. ID V කියලා ලියන්න පුළුවන් මට කාර්ය. ක්ෂමතාව කියන්නේ
කාර්ය කිරීමේ ශීඝ්‍රතාව කාර්යයෙන් බෙදුවා. එතකොට මට එනවා P සමානයි VI කියලා. මේක ඔයාලට හැමදාම ඕන වෙන සමීකරණයක්. ජීවිතේ නිකන් අර වැඩිපුරම පාවිච්චි කරන සමීකරණ වලින් එකක්. නේද? ඒ වගේම හරිම ලේසි මේක. නේද? මින් ලැබෙන්නේ උපකරණේ ප්‍රධාන ක්ෂමතාව. ප්‍රධාන කියන්නේ අර ප්‍රධාන මුත්ත කියන එක නෙමෙයි. ලබා දෙන මහ ප්‍රාණ දායන නෙමෙයි නිකන් දායන. මින් ලැබෙන්නේ උපකරණේ ප්‍රධාන ක්ෂමතාව. නිකන් දෙන්න. ලබා දෙන ක්ෂමතාව. එලෙර P in හෙවත් උපකරණයේ විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරන ශීඝ්‍රතාවයි හරි මේ ඕනෑම ආකාරයේ විද්‍යුත් උපකරණයකට වළංගු වේ. මේ ඕනෑම ආකාරයේ විද්‍යුත් උපකරණයකට වළංගු වේ. උදාහරණයක් විදිහට බල්බ, මෝටර, ट्रांसिस्टर, एक्स किरण नाल ඕන එකට දාන්න පුළුවන් P සමාන V. ඊළඟට උපකරණය මෙම විද්‍යුත් ක්ෂමතාව යම් කාර්යක්ෂමතාවකින් යුක්තව වෙනත් ප්‍රයෝජනවත් ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය කරනු ලැබේ. මේ ලෝකේ මොනවද තියෙන්නේ විතරක් ශක්ති පරිවර්තන තමයි නේද? මේ ලෝකේ හැමතැනම වෙන්නේ මොනවද? ශක්ති පරිවර්තන. උදාහරණයක් විදිහට එතන තියෙනවා ෆෑන් එක අපි දෙනවා මොන ශක්තියද? විද්‍යුත් ශක්තිය. එයා අපිට දෙන මොන ශක්තියද? චාලක ශක්තිය. එයා අපිට දෙන මොන ශක්තියද? විද්‍යුත් ශක්තිය. අපි අයන් එකට දෙන මොන ශක්තියද? विद्युत शक्ति ताप शक्ति था मन शक्ति था पे ताप शक्ति ඊළඟට බල්බයක් ගත්තොත් මොකද වෙන්නේ? බල්බෙට මොනවද දෙන්නේ කියලා? ලැබෙන මොන ශක්තිය? තාපය. තාපය අපිට වැඩක් නැහැ. මම මොකද කිව්වේ? ප්‍රයෝජනවත් ශක්තිය බවට තමයි පරිවර්තනය කරගන්නේ. තාපය කියන්නේ අපිට වැඩකට නැති. ඒ වෙලාවේ අයන් එකකදී කියන්නේ ස්ප්‍රින්ග් එකකදී තාපය කියන්නේ අපිට වැදගත් එකක්. ඒ වෙලාවේ බල්බ් එක පත් වෙලා වැඩක් නැහැ. බල්බ් එක පත් වෙන වෙලාවේ රත් වෙලා වැඩකුත් නැහැ. එහෙනම් මොකක්ද අපිට හම්බෙන ශක්තිය? ආලෝක ශක්තිය. විදුලි බල්බ් එකේ තියෙන විද්‍යුත් ශක්තිය. මොකද වෙන්නේ ඊළඟ? ආලෝක ශක්තිය. ඔන්න ඔය විදිහට ශක්ති පරිවර්තන තමයි වෙන්නේ.
මේක මෙහෙම තමයි කොහොමද? අපි මැරෙද්දි මොකද වෙන්නේ? අපේ ශරීරේ තියෙන පදාර්ථ ඔක්කොම පොළොවට එකතු වෙනවා. පොළොවේ තියෙන දේවල් අහපුවම මොකක් වෙනවද? අපි කෑම විදිහට පොහොර වෙලා ආය කෑම විදිහට අපේ කාගෙද යන්නේ? බඩටමයි යන්නේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේක නිකන් තනිකර චක්‍රයක්. අපි මැරෙනවා, අපි පොහොර වෙනවා, මේ පොහොර වෙච්ච දේවල් අපි කනවා, ආය කාලා අපි මැරෙනවා. ඒක තමයි චක්‍රය. හරිද? මේ පෘථිවියේ තියෙන හැම දෙයක්ම එක චක්‍රයක් විදිහට තියෙනවා. හරි. ඉතින් මේ ලෝකේ තියෙන ශක්තියෙන් දිගින් දිගටම පරිණාමය වෙනවා. උදාහරණයක් තියෙන හොඳම කතාව තමයි අපිට බෑ කියනවා ඩයිනෝසෝරයෙක්ගේ ඇඟ හරහා ගියපු නැති ජලාංශුවක් බොන්න. ඩයිනෝසෝරයෙක්ගේ ඇඟ හරහා ගියපු නැති වතුර උගුරක්වත් බොන්න බෑ අපිට. කියලා එක කියන කතාව. ඒක එහෙම සම්භාවිතාවය කියන්නේ ඩයිනෝසෝරයෙක්ගේ ඇඟ හරහා ගියපු වතුර ටිකක් අපි පානය කිරීමේ සම්භාවිතාව 100ට 100යි කියලා කියනවා. මේ ඒ කියන්නේ හැමදාම එකම ද්‍රව්‍ය ප්‍රමාණය තමයි මේ පෘථිවිය තිබිලා තියෙන්නේ. පටන් ගත්ත දවසේ ඉඳලා අලුතෙන් අංශු එකතු වෙනවා. ඒක ඇත්ත. අභ්‍යවකාශයේ දූවිලි වැටෙනවනේ. ඒවා එකතු වෙනවා. ඒ වුණාට හැම වෙලේම මොකද කරන්නේ? ශක්තිය මොකක් වෙනවද? රොටේට් වෙවි තමයි මේ ලෝකේ පවතින්නේ. ඒ වගේමයි ජලය වගේ සම්පතත් හැමදාම රොටේට් වෙවි තමයි තියෙන්නේ. හරි. යාගම් උගතන්ට පිටලේ ශක්තිය පරිවර්තනය වෙයි කියලා කිව්වේ. ප්‍රභේදයකට පරිවර්තනය වෙයි කියලා කිව්වේ. ලෑ. උදාහරණ බල්බයක් නම් ආලෝකය බවටත් බල්බයක් නම් ආලෝකී බවටත් ඊළඟ රුලියන් ස්ත්‍රීකයක් නම් තාපය බවටත් අවුල් ස්ත්‍රීක කියන්නේ මම මේක සිංහල වචනේ මොකක්ද? විදුලි සෝපානයද නෑ? ඒක මොකක්ද? ස්ත්‍රීකයක් නම් තාපයට මෝටරයක් නම් භ්‍රමණ චාලක ශක්තියට විදුලි කම්පාවක් නෙමෙයි විදුලි පංකාවක් නේ. විදුලි පංකාවක් නම් භ්‍රමණ චාලක ශක්තියට පරිවර්තනය වෙනවා. ඊළඟ කරලියයි. බොහෝ විද්‍යුත් උපකරණ වලට වෝල්ටීයතාවක් එහෙනම් වෝල්ටීයතාව කියන්නේ මොකද්ද? වෝල්ටීයතාව කියන්නේ මොකක්ද? ඔයා යනවා කඩේට. හිතමු අභාංශයකට යනවා. ගිහිල්ලා කියනවා මට දෙන්න ෆෑන් එකක් කියලා. ඒ දෙන ෆෑන් එකේ ගහලා තියෙන වෝල්ටේජ් එක ඔයා බලන්න. කීයද ගහලා තියෙන්නේ? සමහර රටවල වෝල්ටේජ් එක 110 වගේ මට්ටමකට තියෙනවා. ලංකාවේ තියෙන වෝල්ටේජ් එක කීයක් අතර 220ක් 240ක් අතර අපි මධ්‍යයන් අගේ ගන්නවා 230යි කියලා. එහෙනම් අපි ගන්න උපකරණය අනිවාර්යෙන් 220 හෝ ඊට වඩා වැඩි වෙනවා. හැබැයි අපි ජපානයේ ගියොත් ලංකාවේ යන ගමන් ලංකාවේ තියෙන ෆෑන් එක ජපානට අරන් යනවා. ඒකින් ගහපු ගමන් මොකද වෙන්නේ? නැත්නම් අපි ජපානයේ ඉඳලා එන ගමන් මෙහෙට එනවා. තිබ්බ ෆෑන් එකනේ පරාජය දාලා යන්න කියලා අරන් ඇවිල්ලා මේක ගහපු ගමන් ෆෑන් එක මොකක් කරන්නේ? පිච්චෙනවා. ඇයි? මොකටද දාලා තියෙන්නේ? ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ මොකටද? වෙනස් වෝල්ටේජ් දාලා එක්ක. හරි. මොකක්ද අන්තිමට කිව්වේ? වෝල්ටීයතාව කියන්නේ එකක්, වෝල්ටීයතාව කියන්නේ තව එකක්. ඒ දෙකක් නේ. වෝල්ටීයතාව සඳහන් කර ඇත. දෙකක් නේ. අපේ ගෙදරට බල්බ් එකක් ගේනවා. ලංකාවේ විකුණන්නේ නැහැ. හරිද? 110 බල්බ් විකුණන්නේ නැහැ. එච්චර මොඩල් නැහැ නේ. එහෙනම් ගෙන්නන්නේ නැහැ ලංකාව.
220 බල්බ් එකක් තමයි අපිට අනිවාර්යෙන් හම්බ වෙන්නේ. එහෙනම් අපි කඩේට ගියාම වෝල්ටේජ් එක චෙක් කරන්න ඕනේ නැහැ. අපේ කඩවල තියෙන මොනවද මෙහෙරන් අනිවාර්යෙන්ම 220 බල්බ් තමයි. අවුලක් නැහැ. හැබැයි ගෙදර විදුලි පිරිමැස්මට අපිට ඕන වෙනවා ගැළපෙන වෝල්ටේජ් එකක් නෙමෙයි වොට් ප්‍රමාණයක් පාවිච්චි කරන බල්බ් එකක්. ඒ උදාහරණයක් විදිහට පාඩම් කරන දැනට. පාඩම් කරන තැන හොඳ එළිය තියෙන්න ඕනද නැත්නම්? තියෙන්න ඕන. එහෙනම් ගේන්න ඕන හොඳ වොට් ප්‍රමාණයක් පාවිච්චි කරන බල්බ් එක. නේද? ඊළඟට බල්ලා නිදාගෙන බල කුඩුව ගාව. දැන් හොඳ එළිය තියෙන්න ඕනද? නෑ නේ වැඩක් නෑ නේ. මහලුකට එළියක් ඕනේ. එහෙනම් එතනට ගේන්න ඕන මොකක්ද? වොට් ප්‍රමාණය අඩු වෙන්න. කුස්තිය අම්ම උයන දැනට. එච්චර එළිය ඕනේ නෑනේ. ඕනේ නැද්ද? ඕනේ. අත කැපිලා යනවා. එහෙනම් මොකද වෙන්නේ? හොඳ වොට් ප්‍රමාණයක් පාවිච්චි කරන බල්බ් එකක් ගේන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? වොට් ප්‍රමාණයට ගැලපෙන උපකරණ තෝරගන්න. කඩේට ගියාම එහෙනම් බලන්න ඕනේ මොනවද අංකයකට වෝල්ට් එක තාම හැබැයි ලංකාවේ බලන්න දෙයක් නැහැ. ගේන්නෙම ලොකු ඒවා තමයි. ලංකාවට ගැලපෙන ඒවා නෙන්න. ඊට පස්සේ බලන්න ඕනේ මොකද්ද? වොට් ගන්න. හරිනේ? දැන් වෝල්ටීයතාවයක් සඳහන් කර ඇත. එයින් අදහස් වන්නේ උපකරණයේ නිවැරදි ක්‍රියාකාරීත්වයට සඳහන් කර ඇති විභව අන්තරය සැපිය යුතු බව එවිට එය සඳහන් කර ඇති ක්ෂමතාවෙන් විද්‍යුතය පරිභෝජනය කරන බවත් එවිට ගලන ධාරාව P සමානයි VI මගින් සොයාගත හැකියි. මෙම P, V, I අගයන් උපකරණයේ නිර්දේශිත තත්ත්ව ලෙස හැඳින්වේ. පොඩි ගානක් හිතලා බලන්න. වෝල්ට් 230 කමා වොට් 100 ලෙස සඳහන් බල්බයක කාර්යක්ෂමතාව 160කි. ප්‍රමිලක 1 නිර්දේශිත ධාරාව සොයන්න. ප්‍රමිලකන් 2 බල්බය මිනිත්තු 10කදී නිපදවන ආලෝක ශක්තිය සොයන්න. ලංකාවේ තියෙන වෝල්ටේජ් එක 230යි කියලා කට කැඩෙනකම් කියලා ඉවර වෙලා. ඒක වෝල්ටීයතාවයේ විදිහට දාගත්තා. මාගේ ආදරණීය ශිෂ්‍යාවන් වෙනුවෙන් විනාඩි 18.5ක නිශ්ශබ්ද කාලයක්.
අපිට කියලා තියෙනවා ක්ෂමතාව කීයයි කියලාද 100යි නේ වෝල්ටේජ් එක 230 අපේ බුද්ධිමත් ගෑනු ළමයි විසින් මේක මාරු කරලා මේක සුදුරාම කීයද 4.3යි ඒකේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ බල්බයේ මිනිත්තු 5කදී ඉපදෙන ආලෝක ශක්තිය නේද? ශක්තිය. E සමානයි කාටද? ක්ෂමතාව වතාව ආලෝක. ක්ෂමතාව කවුද? තප්පරයකට ජූල් නම් කියන්නේ 100යි. තප්පරයකට ජූල් 100 වුණාම එකත් එක්ක ලියන්න. හැබැයි මේකෙන් ආලෝකය වෙන්නේ කීයද? හරි. තවුණක් තියෙනවා. කාලයෙන් ගොඩ වෙන්න. කාලය තප්පර 60 ඒවා 10ක්. සුළු කරමු. 6 වරක් 36යි. බිත්තු 2යි 3යි. ඒ කියන්නේ 36යි කිලෝ ජූල්. उपकरणयक निर्देशित वेग उपकरणयक निर्देशित वोल्टेज उपकरणयक निर्देशित वोल्टीयतावेग उपकरणयक निर्देशित वोल्टीयतावेग वडा अडु वोल्टीयताव उपकरणයට ලබා දුනහොත් උපකරණයට ලබා දුනහොත් උපකරණය අඩු ක්ෂමතාවකින් ක්‍රියා කරයි හෝ අඩු ක්ෂමතාවකින් ක්‍රියා කරයි හෝ ක්‍රියා නොකරයි निर्देशित वोल्टीयतावයට වඩා වැඩි විභව අන්තරයක් निर्देशित वोल्टीयताවයට වඩා වැඩි විභව අන්තරයක් උපකරණයට ලබා දුනහොත් निर्देशित धाराවට වඩා වැඩි ධාරාවක් ගැලීමෙන් निर्देशित ධාරාවට වඩා වැඩි ධාරාවක් ගැලීමෙන් උපකරණයට හානි වේ ඇලෙරක් දෙවියන් හරි ඔන්න ළමයි ගෙදර කරන්ට් එක යන අවස්ථා තියෙනවා නේද කරන්ට් එක නැතිම අවස්ථා තියෙනවා තව අවස්ථාවක් තියෙනවා ඩිම් ලයිට් කියලා ලයිට් ඩිම් වෙලා කියලා කියනවනේ අම්මා කියනවා ලයිට් ඩිම් වෙලා අදන කරන්ට් එක එන එක නෑ හදන එකක් නෑ කියලා කියනවනේ මේ මොනවා යනවා ඩිම් ලයිට් වලට ආයතන ඩිම් ලයිට් කියන්නේ මොකක්ද වෝල්ටේජ් එක 230ක් නැතුව ගෙදරට මොනවද එන්නේ කරන්ට් එක එනවා එහෙනම් විභව අන්තරේ මොනවා වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ හැබැයි උපකරණ වැඩ කරනවද නැද්ද බල්බ් පත් වෙනවනේ ලාවට බල්බ් එක පත් වෙනවා ටිකක් එළිය වැඩි වෙනවා ආයෙ පත් වෙනවා ආයෙ වැඩි වෙනවා වෙනස් වෙන විචලනය වෙන ආලෝකයක් දෙනවනේ අන්නේ අවස්ථාව අපි මොකක් කරන්න කියනවද අඩු වෝල්ටීයතා තත්ත්වයක් ඒ වෙලාවේදී බල්බ් පිච්චෙන්න පුළුවන්ද පුළුවන් අඩු වැඩි වෙන එක ඒ කියන්නේ උපකරණයට දරා ගන්න බැරුව පිච්චෙන්න පුළුවන්
හැබැයි ෂුවර් එකටම පිච්චේ කියලා කියන්න බෑ. අපිට ඕන යූස් කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි ගෙදර කරන්නේ මොකද්ද? පැඩකට නැති බල්බ් එකක් විතරක් දාලා අනිත් එක ඔෆ් කරනවා. අවුලක් නැහැ. එකක් පිච්චුනට කමක් නැහැ. ඊට බල්බ් ටිකේ ෂේප් නේ. බැරි වෙලාවනේ අධික කරන්ට් එකක් එනවනම් හිතන වෝල්ට් 230 පැනපු ලොකු කරන්ට් එකක් එනවනම් ඒ වෙලාවට නම් ඉතින් sorry.com ඔක්කොම මොකක් වෙනවද? පිච්චෙන. ඒක පිච්චෙන එක වළක්වන්න තමයි ගෙදර මොකක් හරි කරලා දෙන්නේ. ට්‍රිප් ස්විච් එක හරි කරලා. නේද? ට්‍රිප් ස්විච් එක මොකක් වෙනවද? ෂෝට් එකක් වෙච්ච ගමන් පණිනානේ. ටක් ගාලා බද්ද හැටියට කරන්ට් එක වැඩිච්ච ගමන් අපිට එනවා අකුණක් ගහපු ගමන් මොකද වෙන්නේ? අකුණ අපේ පරිපථයට ඇතුල් වෙලා ගෘහ විදුලි පරිපථයට ඇතුල් වෙලා තියෙන්නේ. ටක් ගාලා මේ ට්‍රිප් ස්විච් එක මොකක් වෙනවද? ඕෆ් වෙලා අකුණ මොකක් වෙනවද? එර්ත් එක හරහා දුගත වෙනවා. ඒ දවස්ටි කියනවා. ඒ දවස්ටි අකුණ ගහනවා නේ. අපි ඒකට ඒ දවස්වල අකුණ තියෙනවා කියලා මම දැක්ක හෙළතුරේ කියන නිවුස් කරනවා. ඔව් එතන මොකද මතක නැහැ. මේ යනවා විතරයි මතක. මම යන්නේ සාමාන්‍ය 12 මාට එක දෙන්න පොඩි. එච්චරයි මට මතක. යනවා විතරයි මතක. ආයෙ උදේ නැගිටිනවා මතක. කිලෝවොට් පැය මාතෘකාව කිලෝවොට් පැය කිලෝවොට් පැය simple k capital W simple h කිලෝවොට් පැය කියලා සිංහල ලියුවා. ඒකත් දැම්මා. එකයි කිලෝවොට් පැය වඩා යන්න පුළුවන් 1000කට කියලා. අපි ඒකට දාමු JS කිලෝ කියන්නේ 1000යි JS එක පැය කියන්නේ 3600යි තප්පර. එහෙනම් කිලෝවොට් පැය කියන්නේ ජූල් 36 ගුණ කිරීම. ඒ කියන්නේ 36.5 ජූල් ලක්ෂ 36 3.6 වැඩි කිරීම 10 කීයද 6යි 3.6යි මෙගා කොටස් වෙයි තියෙන පොඩි පොඩි කෑලි විදිහට අපි ඔලුවට දාම ටිකට අපිට ඒලෙන් පට්ට අමාරු විභාගෙ නැත්නම් අමාරු තමයි. ඒ වුණාට ඒක ඇවිල්ලා කැම්පස් එකේ ෆවුන්ඩේෂන් කෝස් එක. ඒක තමයි ඇත්තටම. ඔය මොකුත් උගන්නන්නේ නැහැ කියපු ගමන් ලෙක්චර් කෙරි පිටින් ඉලෙක්ට්‍රොනික කරන්න හරි ඉලෙක්ට්‍රිකල් කරන්න හරි මොන මොකලට ගියත් AC තියරි කියලා පටන් ගන්න මේවා දැනන් ඉන්න ඕනේ. මේවා උගන්නන්නේ අකුරක්වත් උගන්නන්නේ. ඕනනම් පොඩි නෝට් එකක් PDF කැලලක් දායි ඕම එරල් කාලා තිබ්බේ. ඔය මුළු ආංශ විද්‍යාවම කරන්න බෑ වාගේ. ලෙක්චර්. එහෙම තමයි. මම බයෝ ගැන දන්නේ නැහැ. අනිත් ඒවා නම් ඕනම එක මම කියන්නේ ෆිසිකල් සයන්ස් එකේ තියෙන හරි කිලෝ ජූල් 36යි නෑ සෝරි මෙගා ජූල් 3.6යි ලියන්න. එනම් කිලෝවොට් පැයක් යනවා. එනම් කිලෝවොට් පැයක් යනවා. ශක්තියේ ඒකකයකි මේක අහලා තිබ්බා ඒලවල මේක ශක්තිය ඒකකයක්ද කියලා. එනම් කිලෝවොට් පැයක් යන ශක්තිය ඒකකයකි. අර අවශ්‍ය වෙන්නේ කවුද? ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා බිල ලියන මිනිස්සයා මොකද්ද බලන්නේ? කිලෝවොට් පැය කීයක් පාවිච්චි කළාද කියලා තමයි ලියන්නේ. විදුලි බිල්පත්වල ඒකකයක් ලෙස විදුලි බිල්පත්වල ඒකකයක් ලෙස හඳුන්වන්නේ කිලෝවොට් පැයයි. කිලෝවොට් පැයයි. මුල් හරි. දැන් මාතෘකාව විද්‍යුත් ධාරාවේ තාපන ඵලය විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ටිකක් ලොකු හොඳ මාතෘකාවක් ටිකක් විතර යන්නේ. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය
දැන් ධාරාවක් ගලා යාමේදී සන්නායකයක් තුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්ලවනයේදී නිදහස් ඉලෙක්ට්‍රෝන ප්ලවනයේදී ප්ලවනය කියන්නේ ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ. ලෝහ පරමාණු සමග ගැටෙමින් තම චාලක ශක්තිය හානි කරගනී. ධාරාවක් ගලාගෙන යාමේදී සන්නායකයක් තුළ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්ලවනයේදී ලෝහ පරමාණු සමග ගැටෙමින් තම චාලක ශක්තිය හානි කරගනී. එවිට පරමාණු වල කම්පන චාලක ශක්තිය වැඩි වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සන්නායකයේ රත් වී ඉන් තාපය පිටවීමයි. මේ ටික ලියන්න. මේ පැත්තේ මේ කොටු කරලා දෙන ටික ලියන්න. හරි. ඊළඟට ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් සැලකුව විට ධාරාව එකම නිසා කියලා මෙයා හදලා මේක ඔප්පු කරගන්න. ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් සැලකුව විට ධාරාව එකම නිසා එම නිසා වැඩි ප්‍රතිරෝධය තුළ වැඩි ශීඝ්‍රතාවකින්ද අඩු ප්‍රතිරෝධය තුළ අඩු ශීඝ්‍රතාවයකින්ද අඩු ප්‍රතිරෝධය තුළ අඩු ශීඝ්‍රතාවයකින්ද තාපය උපදී. සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක V එකම නිසා sorry namanya nanti kan itu lagi lihat kan pak nanti kan ada kapan itu jadi kali itu
කිව්වේ? මේක අද අපි සතුටුයි. රිසල්ට් මට සතුටුයි. ඔච්චර මානකට මට සතුටුයි. කෑගල පන්තිය නන්නත් ආරවන. හරිද? කෑගල පන්තිය පටන් ගන්න 27 8 දෙනෙක් ඉන්නවා. පටන් ගන්න ඕනේ කෙනෙක්. එක කේස් තියෙනවා. කෑගල මට ගිය පාර පටන් ගන්න දුන්නේ නැහැ. මේ පාරත් ඒ කේස් එක හිමමයි. එක්කෙනකින් පටන් ගන්න. ඒකට ඒ පට්ට හැටි ඊට වඩා මට රිසල්ට් එක ලොකු පාරක්. ඒ සතුට විතරයි මම වාලේ ඉන්නේ. මම කිව්වා මරලා හරි රිසල්ට් ගන්න කියලා. ඒක මුරුතෝනේ. රාගේ අම්මා ඉඳලා කෝල් කරලා යනවා. මට කියන්න තේරෙන්නේ නැහැ. මට එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒ මිනිස්සු ඉඳලා තියෙන්නේ නෝමල් පාස් එක කියලා කැම්පස් එකේ විතරයි හිතන්නේ. මම විතරයි දැනන් ඉඳලා තියෙන්නේ මේ රෑන්ක් එකක් දාන්න ලිපි. සර් ඊවල මේ මම ඉච්චර කියලා එයාලා කිව්වා එහෙම හිතන් ඉදී නැහැ කියලා. එයාලා දන්නේ නැහැ ඒ තුනක් ආරිය. මම දන්නවා මොකද ශීක් එක කරන්න පුළුවන් කියලා. කෙමිස්ට්‍රි තව MCQ දෙකක් බදලා නම් අද ශීක් එකේ බලන්නේ යා ඉන්නවා. මාලා බලන්න. ඉතින් ගෙදර මිනිස්සු ඉතින් ඒක සාද්දන්නේ නැහැ. ඌ රිවිෂන් පන්ති ගිහිල්ලා. මයි පාස්. මම ඔච්චර කිව්වා කඩ ඇනගන් කිව්වා. මන් දන්නේ නැද්ද උගන්නපු මම දන්නේ නැද්ද ඔගේ තත්. කොච්චර කිව්වත් විශ්වාස කරන්නේ නැහැ මේ රෑන්ක් එක. පොඩි අවුලක් තියෙනවා ඇත්තම. තව MCQ දෙකක් ගිහනනම් කෙමිස්ට්‍රි වල ඩිස්ට්‍රික්ට් ෆස්ට්. 1 2 දෙකම මුස්ලිම් හරි දෙමළ මොකක් හරි කිව්වා. එහෙමනේ මුස්ලිම් පරා ये बार कॉलेज रैंक तुम तुमने पता नहीं लगेगा डिस्ट्रिक्ट फर्स्ट का अंदर दिखा है तो आएंगे आपको देख की नहीं तुझे हमारे बिनोर डे में हाँ रिसर्च की भी है यानी एलर रिसर्च एलर में ओलर बड़ी कार चला बिनोर लेके किन्हें किला दिता नहीं ओलर वाली बिनोर दी क्या नहीं शर्तें नहीं की तू ओलर रिसर्च ते दिला दी ने ये हाया है ඒ 6 ඒ 9 තියෙන උන් කොච්චර ලිව්වද? ඒ 6 තිබිලාද? ඒ 6ක් තිබිලා රිසර්ච් එකක් පන්ති ගිහිල්ලත් නැහැ. ඕල රිසර්ච් එකක් පන්ති ගිහිල්ලත්. අර නිකන් කරනවට ඒ ලෙවල් කරන්න වගේ ඇවිත්. මාර ගැම්මක් ඇද්දේ. ඕල ඒ 6ක් තියාගෙන ඊට පස්සේ ඒ 6 අරගෙන තමයි පින්වලට ගියේ. පින්නරට ගිහිල්ලා කොල්ලා ගේම ගෙමු. ඇත්තටම ඩිස්ට්‍රික්ට් එක කරගන්න. නිකම්ම ලකුණු 45 කරගෙන මේ X එකක් දාලා නිකන් ඉඳී ඉඳී ෆිසික්ස් වල. ඒකයි කිව්වේ මාස 6ක් තියෙනවා මෙහෙනම් ස්ට්‍රෙස් වෙනවා කියන්නේ එන බොරුවක් වගේ ස්ට්‍රෙස් වෙනවා කියන්නේ. මාස 6ක් විභාගෙට දාගෙන ස්ට්‍රෙස් වෙනවා කියන්නේ නිකන් මහා බොරු වැඩක්. ලකුණු 45ක් විතර තියාගෙන ලකුණු 95ක් විතර ෆිසික්ස් වලට ගන්න පුළුවන්. මාස කිහිපයක් ඇතුළත. මාස 6ක් තියාගෙන මොකද්ද කරන්නේ? MCQ 46ක් හරි ෆිසික්ස්. අත් හිරුණානේ. ඊට පස්සේ මේ එයාගේ පොඩි අක්ක රිසර්ච් බලලා කියලා දුන්නේ මේ මාසෙ මෙහෙමයි. මට එන කමෙන්ට් එකක් දුන්නා මේ ඉතින් thank you අය කරපු හැම දෙයකටම අන්තිම දවස් වෙනකම් මල්ලි එක කතා කරලා එයාව මොනිටර් කරලා හිටියට එයා එක්සෑම් එකට කලින් කරපු ඔන්ලයින් සෙෂන් එක MCQ මට මතක විදිහට මාරම වටිනවා. මම කිව්වේ MCQ එක විදිය කියලා පැය 10ක්. පැය 10ට මේ ගියා MCQ. උඩ දීපන නම් අපෝ කම්මැලි ඕනේ නෑ පුළුවන් නේ කියලා නිකන් ඉඳ තිබ්බා. එහෙම කරේ නෑ. උදේ 6ට හැතර පටන් ගත්තා ඉවර කරලා රෑ 12යි. මටත් අමාරුයි ඒක මම කරා. ඊට පස්සේ ෆිසික්ස් විතරක් නැතුව අනිත් සබ්ජෙක්ට් ගැනත් විතරම මාක්ස් එම අහලා ඒවා ගැන මල්ලිත් එක්ක කතා කරනවා මට ඇහිලා තියෙනවා. ක්ලාස් එකේදී හැම දෙයක්ම අනිවාර්යයෙන්ම උදව් වුණා කියලා මම හිතනවා මේ රිසර්ච් එකට. මේ වගේ හිතවුවත් නැති රිසර්ච් එකක් ගන්න මල්ලිට උදව් කරාට thank you වලින් මම මාර හැපි හැරද කියවලා ගත්ත ගන්න නෙවෙයි මම යාර මැසේජ් කරේ. එයාලා මේ අනිත් කතාවදී
අක්කලා දෙන්නෙක් ඉන්නවා. අක්කලා දෙන්නම මට ප්‍රයිවට් මැසේජ් කරා. මම ඇත්තටම ගෝ ප්‍රයිවට් බැලුවා. කියන්නේ මීටරයක් කියලා මට තේරෙනවා උගන්නද්දී. ප්‍රශ්නේ තියෙන්නේ හරියට තියරි වලට ගිහින් නැහැ. අල්ලගෙන මීටරේ අනිත් පැත්තට අඹරලා ගත්තා. ආය අවුනත් අතාරින්න අපරාධේ නේ පට්ට මීටරයක් ගාවා. මේක හොඳට මේවා කරලා ගත්තා. මහිපාල සරුත් කිව්වලු ලකුණු 30 ගණන් තිබිලා මෙච්චර ඉම්ප්‍රූව් වෙච්ච ළමයි දැක්කමයි මේ අර එන දුර්ලභ ගණේ මීටරයක් කියලා කිව්වලු මහිපාල සර් අන්තිම ක්ලාස් එකේ. බලෙන් හදපු චරිතයක් නේ. මීටරේ තියෙන යා කියන්නේ පට්ට මීටරයක් ආවා. ඒ කියන්නේ කතා කරන්න දෙන්නේ උපදින් හම්බෙච්ච මීටරයක් තියෙනකොට. මේක මේවා කරා. ඉතින් පොඩි කාලේ ඉඳලා අප් වෙලා නැහැනේ පේනවනේ ඒ 6යි තිබිලා තියෙන්නේ. මීටරයකට ඒ 9ක් ගන්න බැයි. ගන්න පුළුවන් ඉන්නේ. ඒ 6යි තිබිලා තියෙන්නේ. ශිෂ්‍යත්වෙනුත් මේ යන්න බැරි වෙලා ශිෂ්‍යත්වයට 160ක් වුම් ගානක් කිව්වා. ඕලෙවල් වලටත් ඒ 6යි කිව්වා. ඒ ලෙවල් ඒ තුනයි. කට්ටිය කියනවනේ ඕලෙවල් වලට ඒ 9ක්වත් නැත්නම් මැස් බයෝ කරලා ගොඩ යන්න බෑ ඔය කතා කියනවනේ. බහුභූත කියලා තේරෙනවනේ. ඒක මැස් බයෝ කරලා ගොඩ යනවනේ දිස්ත්‍රික්කේ 4 වෙන්න පුළුවන්. ඕලෙවල් වලට ගණන් වලට නම් ඒ මොනවද විෂයන් 3කට බීති. එහෙම තියාගෙන තමයි ඌ ඒ වැඩේ කරන්නේ. අකුරුත් මිහිරන්ති වගේ ටිකක් මම බැලුවා. මිහිරන්ට වඩා ටිකක් හොඳයි. මේ මං කියන්නේ දැන් නම් අවුලක් නැහැ. ආය අකුරු ඕනෙ වෙන්නේ නැහැ. ආය අකුරු ඕනේ. අම්මා කිව්වා පිටපතල ලින්ක් දාලා හදන්න වෙයි දන්නේ නැහැ මොකද අකුරු කිව්වා. මම කියන්නේ හදන්න ඕනේ නැහැ. ආය අකුරු ඕනේ. හරිද? මේ අන්න එහෙමයි වැඩ කරන කොල්ලෝ. මිහිරන්ගේ ස්පර්ස් වෙන්න නෙවෙයි ඕනේ. ඕක පුළුවන් කියලා. පුළුවන් කියන ටාගට් එක විතරයි දෙන්නේ. ලකුණු 45 ඉඳලා අපුණු 95කට කොල්ලෙක්ට එන්න පුළුවන් නම් මාස කීපයක් ඇතුළත අපිටත් ඒක කරන්න පුළුවන්. එක්කෙනෙක්ට කරන්න පුළුවන් අපිට බැරි වෙන්නේ හේතුවක් නැහැ. සමහර මිනිස්සු ඉපදෙන්නේ මොනවා වෙලා? සමහර මිනිස්සු ඉපදෙන්නේම බුද්ධිමත් වෙලා. ඉපදෙනකොට මේමයි. ඕ ඉස්සත්තෙත් මේම කොට දානවා, ඔලලුත් කොට දානවා, එලලුත් කොට දානවා ලස්සනට යනවා. සමහර අය එහෙම ඉපදෙන්නේ නැහැ. ඉපදෙනකොට බුද්ධිමත් නැහැ. ඉස්සත්තේ පාස් වෙන්න බැරි වෙනවා. ඊට පස්සේ ඕ ලෙවල් වලට ඒ 9ක් ගන්න බැරි වෙනවා. මේ 2යි 3යි සමහරවිට ඒ නැති වෙන්නත් පුළුවන්. ඊළඟට උන් මොකද කරන්නේ? මහන්සි වෙලා තමන්ගේ ටාගට් එක අල්ල ගන්නවා. එතකොට අර ඒ 9 දාපු එක විභාගෙ ෆේල් වෙලා අඬාට ඉද්දී ඒ එකක්වත් නැති එක ඒ තුනක් දාලා ඉංජිනේර කෙනෙක් ડોක්ටර් කෙනෙක්. ඒක තමයි කතාව. මේ විභාගෙ මේ විභාග කියන්නේ විභාග තුනක් කිසිම අදාළත්වයක් නැති විභාග තුනක්. ඕලෙවල් රිසල්ට් එක A level වලට බලපාන්නේ නැහැ. A level රිසල්ට් එකට A level රිසල්ට් එක කැම්පස් එකට බලපාන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් කැම්පස් එකේ හොඳම රිසල්ට් දාන්න ලංකාවේ මලින් වෙච්ච එකක්. එතකොට කැම්පස් එකට බලපාන්නේ නැහැ. එතකොට මේ මේකට වෙනස් වෙනස් විභාග. O level රිසල්ට් අඩුයි හරි O level කාලේ ගණන් වලට තිබි B එකක් කියලා හරි ගණන් වල C කියලා හරි ගණන් අමාරුයි කියලා හරි මේවා බොරු කතා. එහෙම කවුරු හරි කියනවා නම් කරගන්න බෑ අපේ දුවත් මේ කරගන්න හැදුවා කරගන්න බැරි වුණා ඔය වගේ රිසර්ච් එකක් තියාගෙන වාගේ දුරට පුළුවන් කියලා වගේ ආනවා. ඒකට කියන්නේ ඉංග්‍රීසි කියලා. එහෙනම් මේමයි කීලා පණිඩෝක් දෙන්න බෑ මම ලිස්ට් එකේ පළවෙනි වෙලාව තමයි ඉන්නේ කියලා. හරිද? මොකද කරන්න ඕන? කරලා ඉවර වෙලා වෙන්න. අරයා ලිස්ට් එකේ ඔය වගේ රෑන්ක් එකක් දැම්මා කියලා ගෙදර කියන්නේ වටේ මිනිස්සු දන්නේ අද. කවුරුත් දන්නේ නැහැ. يعني මුළු ගමම කියන්නේ මං ඉහුව මේ නෑදෑයෝ ඉන්නවාද කියලා ඒ වගේ රිසර්ච් කරා. නෑ. කියන්නේ කැම්පස් ගිහුවා ඉන්නදා මැත්ස් කරමු. නෑ කියන්නේ මැත්ස් කරලා කැම්පස් ගිහපු කවුරුවක්වත් පවුලේ දිහා ගමෙත් නෑ. හරිද? මැත්ස් කරලා කැම්පස් ගිහපු කෙනෙක් පවුලේ දිහා ගමෙත් නෑ කිව්වා. ඉතින් ගමේ මුළු ගමෙම වැටුණු ලොකම රිසර්ච් එක විතර. ඒ මිනිස්සුන්ට සතුටුයි දෙන්න. ඒක කේක් එකක් කරන් ආවා. කේක් එකක් කරන් ඉතින් මේ මට කියන්න දෙන්නේ නෑ මට. ඔයගේ අවස්ථාව උපදෙස් දෙන්න මම දන්නේ. ඒකට මම ගොළු වෙනවා. මට කරගන්න දෙයක් නෑ. මේ මම කිව්වා කරන්න ඕන ටික කිව්වා. ඔබේ පොතේ වැඩිට අල්ලගත්තා. මේ හරිද? මේ කෙලින්නේ. ඔව් මම එක්කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලන්නේ. දැන් නම් කොණ්ඩේ දිහා බලන්නේ. මේ චිරාග ස්ට්‍රෙස් ගන්න එපා මීරා. මම වාට කියන්නේ වීඩියෝ එක කිව්වේ ඩිස්ට්‍රික්ට් තුනේ කියන්නේ. එහෙම නෑ. වාට පුළුවන් කියලා. පුළුවන් කියන්නේ ඒ තුනට ආගත්තා. ආරකනා වෙන්න ඒ කියද්දි නිකන් මට මේ ස්ථාවර නිකන් මොකද්ද වෙනවා කරන්න පුළුවන්. එහෙම කොහොමද බෑගේ? ඔබ බෑගේ හිතුවොත් නම් බෑ. විශේෂයක් ගන්නත් ඔය හොඳ රිසර්ච් දාන්නේ. පට්ට රිසර්ච් දාපුවම ඉතින් උන් අප්පුඩි ගහන්නේ. ඒ කොහොක්කම නෙමෙයි. උන් දන්නවා අපිටත් පුළුවන්.
අපි නිකන් හිතනවා ඌ රිසර්ට් එකක් දැම්මා අපිට බෑ ඌ නිකන් ලෝඩ් වගේ කියලා හිතනවා ඌ දෙවියා අපි නිකන් පල්ලෙහා ඉන්න එක තමයි අපි හිතනවා නම් කවුරු හරි කෙනෙක් සුපර් රිසර්ට් එකක් දාලා එනකොට උට පුළුවන් නම් මටත් පුළුවන් කියලා පුළුවන් මට ඔය ප්‍රශ්න සෑහෙන්න තියෙනවා මේ මට කෙන නරක ඊගෝ එකක් තියෙනවා අනික කිව්ව මුකුන්ද මම මුකුන්ද වගේ තමයි ලයින් එක මගේ තියෙන්නේ ඒක අවුල් කියලා මම දන්නා ඒක මට සෑහෙන තැන්වල නෙගටිව් විදිහට බලපාලක් තියෙනවා ඒක හොඳ දෙයක් නෙවෙයි මට නරක විදිහට ඊගෝ එක තියෙනවා අපෝ ඕක මොකෙද අර මට මම එකපාරක් වීඩියෝ එකක් දාලා එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ කියනේව බොරු මෙහෙම කරන්න බෑ මම 2024 ඒරව කියලා මට අහන්න හිතෙනවා කමෙන්ට් එකක් දාලා ඒක ඇහුවේ නෑ උනට මට කටට එනවා වශයෙන් ඒක මොකෙද තමයි මට එන මම කියන්නේ එහෙම ඊගෝ එකක් තියෙන්න ඕන තමන් ගැන අර අභිමානයක් තියෙන්න ඕන පළවෙනි YouTube එකේ අන්න ඒක තමයි කරන්නේ මම මුකුත් දැම්මේ නෑ කටවහන් ඉදියා ඒ වෙලාවේ ඌ 2024 ඉනවා කියලා මට මුකුත් ඌ මොකෙද්ද මාත් මට වැඩක් උනේ මම මුකුත් දාන්න නැති ඉදියා වුණා මේ මොකද ඒකට වෙන ළමයි කමෙන්ට් කරලා හොඳට තිබ්බයි මේව කරන්න බෑ මම දැන් මේ ඒ නමයක් ගන්න විදියක් කරා ඒ ක්‍රමයක් දාලා බායි කාලේ ක්ලාස් ආවි ඔයාලා පොඩි කාලේ මම බලන්න ඒ වීඩියෝ එක මේ අනිත් එක ඒක ප්‍රැක්ටිකලි කරපු ක්‍රමයක් එයා මේ නිකන් මේ කාවට ගියාට views ගන්න බොරු වීඩියෝ දාන්නේ නැහැ මට දවස් තුනෙන් ඒ නමයක් ගන්න අහිණියක් තිබ්බේ නැහැ මම කොහොමද පන්ති ඒ කාලේ ඉඳලා එහෙම ලකුණු තිබ්බම හැබැයි මගේ හොඳම යාළුවෝ ඉදියා මෙලෝ වැඩක් කරපු නැතිව උන් ඒ නමේ දැම්ම ওই විදිහට අපි එකතු වෙලා අන්තිම දවස් ටිකේ වැඩ කරලා ওই විදිහට ඒ නමේ මට ඒ නමයක් දාන්න තිබ්බේ නෑ කොහොමද විභාගේ යන අවුරුද්දකට කලින් දාන්න ඒ නමයක් කියනවා කි කවදාවත් ගණන් වලට ලකුණු 99ට අඩු වෙලා නැහැ හරිද ඒන මට ප්‍රශ්නයක් තිබිලා නැහැ මගේ යාළුවන්ට එක්ක මම ඒ වැඩේ කරා දවස් තුනෙන් ඒ නමයක් දාන්න පුළුවන් මම විහිළු නෙමෙයි මීටරේ තියෙන එකට ඒ නමයක් දාන්න පුළුවන් දවස් තුනෙන් එහෙමයි ඉංග්‍රීසි පුළුවන් වෙනවා නේ ඉංග්‍රීසි මට දවස් තුනෙන් පුළුවන් කරන්න මම විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා නෙමෙයි ලැන්ග්වේජස් හදන්න බෑ අනිත් ඒවා හදන්න ඉතින් මේ ඒක දාපුවම ඒකෙත් දාලා තිබ්බා මේව කරන්න බෑ 2024 A level maths වලින් ලියන මම කියලා. උන් නිකන් එන chat කියලා දාලා. ඒ chat එක මට නිකන් කොර වෙන්න දෙන්න හිතාම නිකන් කටවන්නේ. වැඩි පරණ කමෙන් ආන් ඒකයි. වාට කිව්වේ ඉරන්න. ඉගෙනගෙන ඉහළට යන්නේ නැත්තම් උන් බලන්න. මේ මොකද? හරිද? ඔයා ලංකාවේ පළවෙනි වෙලා යනවා කැම්පස් එකට ලෙක්චර් එකකට ගිහින් උස මම ලංකාවේ පළවෙනි. ඉතින් එච්චරනේ මට වැඩක් තියෙනවා. ඌත් ඔය වගේ ඉඳලා නැවිල්ලාදී. දැන් මම ගිහිල්ලා පොරොටෙක් දීලා හරියනවාද කාට හරි කියන්නේ ඉහළ ලොකු ලෙක්චර් කෙනෙක්ට පොරොටක් දීලා හරියනවද? නෑ මම කියන්නේ මැඩම් මිස් කියලා. මැඩම් මේ පොඩ රූම් එක ගන්න බෑ YouTube වීඩියෝ එක හරියට. එහෙම තමයි ෂේප් එක දාලා මම YouTube වීඩියෝ එක ගන්නවා. සුපර් ස්ටුඩියෝ තියනවා මට ලෙක්චරාගේ රූම් වල ගන්න. අයිනන්න ලෙක්චරාට මේ අලුතෙන් කියලා හොයා ගන්න නේද? එයාලා තමන්ගේ ජීවිත රැකගැනීමේ අරගලයක තමයි ලංකාවේ නිරත වෙන්නේ. lectures to 3 week වල යන්නේ මම ඇත්ත කියන්නේ පාරේ බස් එකේ යන්නේ සමහර lectures වල. සමහර ඉංජිනේරෝ යන්නේ 3 wheel එකේ IESL ගහගෙන යන්නේ. 3 wheel තියෙන සමහර ඉංජිනේර්ස්. ඔන්න ලංකාවත් දේශපාලකයෝ දාලා තියෙන තැන. සාමාන්‍යයෙන් ආහනයක් කියන්නේ ලක්ෂණයේ අයිටම් එකක් වෙලා ඉවරයි. බයික් එකක් 1.5 කියන්නේ ලක්ෂ 15ක් විතර. හොඳ බයික් එකක්. එෆිෂන්ට් එකක් වෙයි ගන්න. බයික් එක ඉතින් ලක්ෂ 15කට කාර් එකද? දැන් ආය වාහන ගන්නවා වගේ දේවල් හරි අමාරුයි. කියන්නේ ඔප්ෂන් දෙක තියෙනවා වල. ඔප්ෂන් දෙක තියෙනවා වල නැගිසි ප්‍රශ්නයක් නෑ. ක්ලාස් කරගෙන ඉන්නවා. අනිවාර්යයෙන් ඊළඟ ජනාධිපති නාමල් රාජපක්ෂ වීම සම්භාවිතාවක් තියෙනවා. ඊට කලින් වල පයින් වල කැම්පස් එකකින් තමයි නාමල් ජනාධිපති මේ එම් සම්භාවිතාවක් තියෙනවා. ඉතින් අනුරාගය ඇත්තට පිස්සුවක් කියනවා අපිට තේරෙන්නේ නැතුණාට මේ සෑහෙන අවුල් මේ දුවන් ට්‍රැක් එක. පේන්නේ සෝෂල් මීඩියා වල අපිට පේන්නද දෙයක්? 100 දැක්කේත් නෑ. 100 ආයේ 100 ඉවරයි. ඔය කිව්වොත් 100 කඩාපත් හිතන්නේ 100 එකපාරට ආර්ථික අර්බුදයෙන් ගොඩ නැගෙනවා. වැල් පාලම යන්න ඉන්නේ තියෙනවා. ඒවා කියන්නේ. අනුරට දීපුව ආයෙ ගත්තොත් එහෙම ඒකට නාවේ පාලමිච්ච මට තිබුණේ ඒක. සජිත් නම් ඉන්නේ නැහැ බය නැහැ. උට එච්චරම. උට මොලේ තියෙනවා නම් අනුරට යනකම් ඉන්නේ නෑ ඕක. සජිත්ට කවදාවත් ආකර්ෂණය කරගන්න බෑ ලංකාවේ උගත් මධ්‍යම පන්ති.
මධ්‍යම පන්තිය නෙවෙයි උගත් මධ්‍යම පන්තිය. මෙන්න මෙයාලට විතරයි ලංකාවේ ආණ්ඩු කරුවා. අපි හිතන් ඉන්නවා මේ සාමාන්‍ය මිනිස්සු තමයි මෙයාලා තමයි තීරණය කරන්නේ කවුද ඊළඟ ජනාධිපති. මෙයාලා ඡන්දේ දෙන්න ඕනේ පැත්ත තීරණය කරපුවාම අනිත් මිනිස්සු ෆොටෝ තීරණය කරපුවාම කාටද දෙන්න ඕනේ. මෙයාලගේ තීරණය තමයි අනිත් අය ක්‍රියාත්මක කරන්නේ. මේ වෙනකොට අනුරයියා මෙයාලා නැති කරගෙන උගත් මධ්‍යම පන්ති කියන්නේ කවුද? විශ්වවිද්‍යාල විෂයන් ඉඳලා උඩට තියෙන සෙට් එක. මේ බාර ඡන්ද වැඩි කියලා තුනද යන්නේ. මම දෙන්න. ඊටත් මම ගිහිල්ලා අහු වෙන ඕන පක්ෂයකට දාන්න. එතකොට තේරෙනවනේ ආණ්ඩුවට විරුද්ධව දීප ඡන්ද. උගත් මධ්‍යම පන්තියට කියන්නේ අපි මහන්සියලා නැහිලි ඉගෙන ගත්තාම පිනක කණේ උන්ට අපි ඛණ්ඩ දෙන්න ඕනද? අර අස්සෙසුම කියලා එකක් තියෙනවා. දෙන්න ඕනේ. ඛණ්ඩ නැතුව දෙන්න ඕනේ. අපේ ගමේ ඉන්නවා එක පවුල 60000 ගන්නවා අස්සෙසු. ඒ පඩියක් නැහැ. අපිට සාමාන්‍ය ට්‍රේනින් පඩිය දෙන්නේ රුපියල් 10000යි. හරිද? දුප්පත් මිනිස්සුන්ට නෙවෙයි තියෙන්නේ. ඈ? හැම පැත්තෙම. එක්ක අස්සෙසුම ගන්න ඕනේ ඡන්ද බලය හොසි කරන්න ඕනේ. එතකොට දෙන්නේ නැහැ ඡන්ද ප්‍රතිඵලයක් විදිහට. අනුරාජ මේ ළඟදී කියනවා මේ අපි අස්සෙසුම තව පවුල් ලක්ෂ 4කට දෙනවා. ලංකාවේ තියෙන්නේ පවුල් ලක්ෂ 61ක් දෙමු ගාන 30 ගානකට ලංකාවේ භාගයකට අස්සෙසුම දුන්නාම අර ඉගෙන ගත්තේ උන්ට තියෙන වැඩේ මොකක්ද? සමානව ගන්න පඩියේ 100ට මම හිතන්නේ 20 ගානක් හරි 30 ගානක් හරි කැපෙන ආදායම් පද්ධතිය. අනිත් අයට බඩු ගද්දි කියවන වක්‍ර බදු වලට අමතක. මොකක්ද අපි ඉගෙන ගන්න එකේ තියෙන තේරුම කියන්නේ? ලෙච්ච කෙනෙක්ගේ පඩිය ලක්ෂ 2යි ගානක් කැපෙනවා බදු විදියට. බදු විදියට 2යි ගානක්. ඒක පඩිය ලොකු ගානක් තියෙනවා. ඉතින් මේ මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් එක ඉවරයි. එහෙම මේ එක කාට පිට කන්න දෙන්න අපි මහන්සියලා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි තාදල්ලක ඉන්නවා ඒක. මොකක්ද අවුල? ඉතින් මේ ඕක තමයි කතාව. ඒක හොඳට ඉගෙන ගන්න. තව ටයිම් එක ඇති. අයස්ත කරන්න පුළුවන් නම් මෙතනින් අනිත් හැමෝටම කරන්න පුළුවන් හේතුව අයසුත් 9 years දාපු මොනසෙ නෙවෙයි. ශිෂ්‍යත්වයේ පින්වලට ගිහපු කොල්ලෙකුත් නෙවෙයි. ඕලෙවල් වලින් පින්වලට ගිහිල්ලා දඩ ගේමක් ගහපු කොල්ලෙක්. උගේ රිසල්ට් එක දානකම් ඌ කියලා එකෙක් ඉන්නවා කියලා ඉස්කෝලෙන් දන්නේ. ඉස්කෝලේ මිනිස්සු දන්නේ නැහැ රිසල්ට් එකක් තියෙනවා. මම විතරයි අතන වෙලා මම කොට වෙලා රිසල්ට් එකක් පාර දිහා බලනවා. මගේ තිස පාරදී ආවම මම මොනවාද රිසල්ට් එක ගන්න දන්නවා. ඒ කියන්නේ සහන් මම ෂුවර් එකටම දන්නවා රෑන්ක් එකක් තියෙනවා. ගෙදර මිනිස්සු දන්නේ නැහැ, ලියපු එක දන්නේ නැහැ. ලංකාවේ කියන්නේ මෙමුළු මම හිතන්නේ මුළු විශ්වයෙන්ම දැනගලා තියෙන මම විතරයි ඌ එහෙම රිසල්ට් එකක් දානවා කියලා. මට ඒකනේ රිවිෂන් කීතින්නේ මට කියන්න පුළුවන් ඔයාලගේ රිසල්ට් එක විභාගෙට ලියන්න. මම ඔයාලගේ මූණටම කියනවා. මම ආයෙත්ගේ අම්මට මට කතා කරන්න ආපුවම කිව්වා ඒ 3යි කියලා කියලා. ලියන්න කලින් ලියුණාට පස්සේ කිව්වා මුළු 10 එකක් තියෙනවා රෑන්ක් කියලා. පිළිගත්තේ නැහැ කිව්වා. එයා ඒකෙන් ගැස් හිතපුවත් මේ රිසල්ට් එකක්. මම නම් හිතුවා මම ඩිස්ට්‍රික්ට් එක කරගන්න හැදුවේ. තාම සීට දෙයක් තිබ්බනම් අද නිකන් කොල්ලා යන්නේ ඉතින්. මම ක්ලාස් වලට කොච්චර කෙලවුණා ඔයාලා හොඳ රිසල්ට්ස් දානවා නම් මට පට්ට හැකියි. මගේ 27 ක්ලාස් එක ඉවරයි අත්මකට. කෑගලට මේ පාරත් යන්න වෙන්නේ සීනියර් තියෙන. ඒ වුණාට කොහොමhari ලබන 28ත් මට කෑගලට යන්න දුන්නේ නැතත් සොනාලිලාගේ දුලන්ජනිලාගේ කීරංගලාගේ පහල්ලාගේ රිසල්ට් හොඳට තිබ්බොත් මම ලල්ලේගේ හැපි එකේ ඉන්නවා. පට්ට හැපිය කොච්චර මාසෙ. ඔයාලගේ රිසර්ච් තමයි මට වටින්නේ. මට මගේ රිසර්ච් එකට දෙන්න සතුටු හිතෙන්නේ. මට ඔයාලගේ රිසර්ච් තමයි වටින්නේ. මම කොහොමද ෆයිනල් එක්සෑම් ලියන්නේ. එක්සෑම් එකට පාඩම් කරන්නේ නැහැ කැම්පස් එකේ. ඒ ක්ලාස් දෙන්නේ මම. ඔය අයිස්ටෙක් ක්ලාස් කරන කාලේ මට ෆයිනල් එක්සෑම්. උට පැය 18ක් ක්ලාස් කරා මම පැය භාගයක් බලන්න තු මගේ විභාගේ. ඒකත් පාස් අවුල. ඔක්කොම අවුල නැතරම ඒ නියම ප්‍රයෝජනයක් හම්බුණා වඩේ දෙසැම්බර් මාසේ. මම එක්සෑම් එකේ මම යාලට ක්ලාස් කරේ. මම පැය භාගයක් බලලා මගේ විෂය ලියලා මම පාස් වුණා. අවුරුද්දක් ඒ වගේ රිසල්ට් එක. හරි. ඉන්ටර්ලැක් කරා. හරි අපිට තවත් තියෙන චුට්ටයි දෙන්නේ ඊට පස්සේ ගණන් හැදෙන්නක් තියෙනවා. ලියන්න. එම නිසා අඩු ප්‍රතිරෝධය තුලින් වැඩි ධාරාවක්ද එම නිසා අඩු ප්‍රතිරෝධය තුලින් වැඩි ශීඝ්‍රතාවයකින්
the sorry මම කීවේ කාගේ කියන්න පුළුවන් ඒ නිසා ප්‍රතිරෝධය තුලින් වැඩි ශීඝ්‍රතාවයකින්ද වැඩි ප්‍රතිරෝධය තුලින් අඩු ශීඝ්‍රතාවයකින්ද තාපය නිපදවයි තාපය නිපදවයි ඊළඟට වෙනම ලියන්න ප්‍රතිරෝධයකට හානි නොවි එය තුල තාපය නිපදවීමට ඉඩ දිය හැකියි. එය තුල තාපය නිපදවීමට ඉඩ දිය හැකියි. උපරිම අගයක් ඇත. උපරිම අගයක් ඇත. තාපය නිපදවීමට ඉඩ දිය හැකියි. උපරිම අගයක් ඇත. එය එහි ක්ෂමතා ප්‍රමාණය නම් වේ. ඒ අනුව ප්‍රතිරෝධයක් තුලින් උපරිම අගයක් ඇත. එය එහි ක්ෂමතා ප්‍රමාණය නම් වේ. ඒ අනුව ප්‍රතිරෝධයක් තුලින් ගලා යාමට ඉඩ දිය හැකියි. උපරිම ධාරාවක් ඇත. උපරිම ධාරාවක් ඇත. උපරිම ධාරාවක් ඇත. හරි නේද? ලයන මාතෘකාව ජූල් නියමය. ජූල් නියමය අපිට සර්කිට් එකට ඩැමේජ් නොවී යවන්න පුළුවන් උපරිම ධාරාවක් තියෙනවා. අපි යට කියනවා උපරිම ධාරාවක් තියෙනවා. ඒකේ උපරිම ක්ෂමතාවට අපි කියනවා උපරිම ක්ෂමතා ප්‍රමාණය කියලා. දැන් අපි කතා කරන්නේ ජූල් නියමය. ලෝහ සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමේදී in තාපය පිටවන ශීඝ්‍රතාව විද්‍යුත් ධාරාවේ වර්ගයටත් සන්නායකයේ ප්‍රතිරෝධයටත් සමානුපාතික වේ. ආයෙ කියලා දෙන්නේ මොකක්ද? E සමානයි I වර්ග මේකමයි මේ කියලා තියෙන්නේ. P සමාන I වර්ග ආත්මයි I කියලා තියෙන්නේ. P සමානුපාතිකයි I වර්ගයට. P සමානුපාතිකයි R. ආයෙ තමයි මෙය ප්‍රකාශ කරන ලද්දේ ජූල් විසිනි එම නිසා මෙය ජූල් නියමය නම් වේ. තමයි එන්න ටියුට් එකට විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කියන මාතෘකාව යටතේ MCQ වලට එන්න.
MCQ අංක 1 2 3 4 5 එක දිගට හදන්න. MCQ අංක 1 2 3 4 5 බලන්න කරනවා. ඉතින් අපිට ගණන් හදන්න තියෙනවා ගොඩක්. ඒක වෙලාව ගොඩක් දෙන්න බෑ වෙන්න වගේ. X කිරණ යන්ත්‍රයක කිලෝවොට් 80ක වෝල්ටීයතාවයක් සහ 8 ඇම්පියර් ධාරාව මිලි ඇම්පියර් ධාරාවක් යටතේ ක්‍රියා කරයි. එහි ක්ෂමතාව තමයි අහන්නේ. වෝල්ටේජ් එකක් දීලා ධාරාවක් දීලා ක්ෂමතාව අහනවා කියන්නේ. පොඩි උන්ට X සමානයි V දාන්න කිව්වා වගේ තමයි. V සමානයි VI ආදේශ කරන්න. වෝල්ටේජ් එක 80යි කිලෝ කියන්නේ 10 3යි. I කියන්නේ 8යි මිලි ඇම්පියර් කියන්නේ 10 3යි. සුළුනා 80යි. sorry 8 වරකට 64යි. 640යි. වෝල්ට්. sorry වෝල්ට් 250 වෝල්ට් 2000 ලෙස ප්‍රමාණය කර ඇති ස්ප්‍රින්ග් එක ප්‍රතිරෝධය. අපි දන්න දෙයක් තමයි ස්ප්‍රින්ග් එකක් වේවා මොකක් වේවා ස්ප්‍රින්ග් එකක් තමයි නේද මේක කියන්නේ වෙන රටේ නැති. ක්ෂමතාවයි දන්නවා. වෝල්ටේජ් එකයි ක්ෂමතාවයි දන්නවා. අපිට ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. මොකද ඇතුලේ තියෙන ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන්ද? බෑනේ. ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. එහෙනම් වෝල්ටේජ් එකයි ප්‍රතිරෝධය පාවිච්චි කරලා sorry වෝල්ටේජ් එකයි ක්ෂමතාවය පාවිච්චි කරලා අපිට ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. P සමානයි. කවුකද දාන්නේ? VI නෙමෙයි. මොකක්ද දාන්නේ? V වර්ගයට R උත්තර කරන්න. V වර්ගයට P. V වර්ගය කීයද බලන්න ළමයි? 250යි. මෙයාගේ වර්ගය යට ක්ෂමතාව 2000යි. සුළු කරගමු. 25 වරක් 25 625යි. බිංදුව බිංදුවේ වර්ගෙ බිංදුව. බෙදන්න 2000. කැපුණා 30 බෙදුණා 62.5යි. එක දෙකෙන් බෙදනවා 31.2යි. තුන්වෙනි ගාන. වෝල්ට් 100 වෝල්ට් 200 සූත්‍රිකා බල්බයක් උණුසුම් ලිටර් ප්‍රතිරෝධ සිසිල් ලිටර් ප්‍රතිරෝධයෙන් 10 ගුණයකින් සූත්‍රිකාව සිසිල් ලිටර් ප්‍රතිරෝධයයි අහන්න. ඊළඟට ඇම්පියර් 5 විලායක කම්බියක් දෙවියන විට ක්ෂමතා උත්සර්ජනය 2.5 වෝල්ට් නම් ප්‍රතිරෝධය කීයද? විලායක කම්බි ගැන මම තව ටිකකින් කියලා දෙන්නම්. විලායක කම්බියක් දෙවියන විට එහි ක්ෂමතා උත්සර්ජනය මෙන්න මෙච්චරයි. වෝල්ටේජ් එක දීලා දෙනවද? නැහැ. ඇම්පියර් ගාන දීලා තියෙනවා. ප්‍රතිරෝධය I වර්ග R. P වලගේ 2.5යි. I වලගේ කීයද කියලා? 5යි. R 25යි. මෙතන බෙදනවා නම් 1.10යි. කියන R සමාන 0.1. විලායක කියන්නේ පියුස් වල. පියුස් තමයි. පියුස් වල මම තව ටිකකින් නෝට් එකක් දෙන්න. විලායක. දෙන්න පස්සේ ගන්න. ශිෂ්‍යයෙක් තම වෝල්ට් 9 වෝල්ට් 7 කුඩා රේඩියෝවක් රාත්‍රී 9 සිට අලුයම 2 තෙක් උපරිම ක්ෂමතාවයෙන් ක්‍රියා කරවුවොත් ඒ හරහා ගැළු ආරෝපණය. මොකද හොයන්නේ ඉස්සරෝ? ධාරාව ගැළු ආරෝපණය කරන්න පුළුවන්. පස්සේ ගන්න. අහලා තියෙන්නේ 9යි 7යි එහෙනම් ධාරාව හොයන්නයි ඕන. මට දාන්න පුළුවන් P සමානයි කවුද? V අයිනේ P වලගේ 9යි sorry 7යි V වලගේ 9යි ඊට පස්සේ I තමයි I වන් සිදු කරන්න යන්නේ නැහැ නේද? 7 බෙදීම 9යි කියලා කියනවා. I වලගේ ඇම්පියර් 9න් 7යි. හරිනේ. කවුද? හැබැයි මගෙන් අහන්නේ ඇම්පියර් ගන්න නෙවෙයි ළමයි ආරෝපණය. අපි දන්නවා ආරෝපණය සමානයි Q සමානයි කාටද? I 7ට 9 ගුණ කරන්න. කාලය කීයක් වෙයිද? රාත්‍රී 9 ඉඳලා අලියම 2 දක්වා පැය ගාන ගණන් කරා. 5යි. පැය 5යි. පැයකට තප්පර 3600 ඒ වගේ ගමන්. නේ
සුළු කරගෙන තියෙන හොඳයි කැපෙනවා. 1යි 4යි. 4 වරක් 5 20යි 20 7ක් 141යි. කියලා තමයි. උත්තරේ එනවා 14000 කූලෝ. එච්චරද? yes. ළමයි හතරක් ගියා මොකද කියන්නේ 8 9 13 15 මේ ගණන් ටික හදන්න. MCQ වල 8 9 13 15 හදන්න. MCQ වල තියෙනවා 60ක්. රචනා ප්‍රශ්න තියෙනවා 14ක්. පසුගිය විභාග ආදර්ශ ප්‍රශ්න තියෙනවා. පසුගිය විභාග ප්‍රශ්න තියෙනවා. රචනා ප්‍රශ්න තියෙනවා. කීයක් තියෙනවද? 10ක්. ඒ ලෙවල් රචනා ප්‍රශ්න 10ක් දාලා තියෙනවා. MCQ 60ක් දාලා තියෙනවා. තව මොඩියුල් ප්‍රශ්න 14ක් දාලා තියෙනවා. ප්‍රශ්න. මේ ඔක්කොම පන්ති හදන්න වෙලා නැහැ. ගෙදරදී try කරන්න. pass papers නම් අනිවාර්යෙන් ගෙදරදී මාකින් එක හොයාගන්න පුළුවන්. මාකින් එක හොයාගන්න බලන්න. මම අංක කියන්නද පියුට් එකේ තියෙන ප්‍රශ්න වල. ඒක ඔයාලා ගෙදරදී කරේ. චුට්ටක් රචනා අභ්‍යාස පැත්තට එන්නකෝ. මම ඒක මම ලියාගෙන නැහැ. sorry මේක. මගේ draft එක වගේ ගියේ ඇති. ඒකට මම ඔක්කොම ලියාගෙන නැහැ. හතරවෙනි ගාන කියන්නේ හතරවෙනි පසුගිය විභාග ආශ්‍රිත ගැටළු වල හතරවෙනි ගාන කියන්නේ 2006 A level ගාන. හතරවෙනි එක 2006 A level ගාන. ගෙදර ගිහිල්ලා 2006 මාකින් එකක් ගන්න අරගෙන ඉවර වෙලා මාකින් එක බලලා හරි උත්තර ලියන්න. ලොකු ප්‍රශ්න වල මේ සොනාලේ හරිද? පසුගිය විභාග රචනා කියලා ඇති. රචනා ප්‍රශ්න එක්තරා වර්ගයක උණුසුම් වාත කුඹුවක අත්‍යවශ්‍ය කොටස් රූපය මගින් නිරූපණය වෙනවා. රචනා ප්‍රශ්න ගෙදරදී කරන්න ඕනවාලේ. මට ටයිම් නැහැ මේකදී කරන්න. ඒක තමයි හැබැයි chance එක මේ. ඇත්තටම අයස්ට් කරේ මම රචනා ප්‍රශ්න මේ ගෙදර මිකියක් තියෙනවා මම හදපු. ඒක රන්නම රචනා ප්‍රශ්න. පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ 2010 A level ගාන. වැඩි ගාන. විශාලත්වයේ ඕම් 10 බැගින් වන සහ ඇම්පියර් 1 උපරිම ධාරාවක් ගලා හැකි ප්‍රතිරෝධ සමූහයක් ඔබට ලබා දී ඇත. ඕම් 5 සපුර ප්‍රතිරෝධයක් හරහා ඇම්පියර් 4ක් ලබාගත හැකි ප්‍රතිරෝධ ජාලයක් ගැනීම සඳහා අවශ්‍ය වන ආවරණ ප්‍රතිරෝධ ගාන. ළමයි නේද? බලන්න. විශාලත්වයේ ඕම් 10ක් බැගින් වෙනවත් වූ ඕම් 10ක් බැගින් ඉන්න කෙනෙක්. හැබැයි ගලන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 1යි. අපිට ඇම්පියර් 4ක් ගලා ගන්න ඕනේ. ඇම්පියර් 1ක් යවා ගන්න පුළුවන් ප්‍රතිරෝධකකින් කොහොමද බං අපි ඇම්පියර් 4ක් ගන්නෙ? නිකම්ම ගන්න බෑ. එහෙනම් ධාරා මොකක් කරලාද ගන්නෙ? බෙදලා පස්සේ එකතු කරගන්න හැකිනේ. එහෙනම් හොඳම වෙන්නේ වැඩි වෙන්නේ ඇම්පියර් 4ක් ගන්න පුළුවන් කොට සමාන්තරගත ප්‍රතිරෝධ 4කින් මේ 4 දෙනාගේ වෙන වෙනම ඇම්පියර් 1 ගාන යන්නේ. ඒකට අවුලක් වෙන්නේ නැහැ. ඇම්පියර් 1 ගාන යන්නේ. අවුලක් නැහැ ඇම්පියර් 1 ගාන යන්නේ. මෙතනින් අන්තිමට ඔක්කොමලා සම්බන්ධ කරලා එළියට ගන්නවා. ඇම්පියර් කීයක්? හරිනේ? අවුලක්. හැබැයි මොකද්ද මෙයාලා කියන්නේ? ප්‍රතිරෝධය කීයක් වෙන්න ඕනද? ඕම් 5. මෙතන ප්‍රතිරෝධය කීයද? එක් ප්‍රතිරෝධය කීයද? ඕම් 10යිද? 10යි. 10යි 4ක් සමාන්තරගතව තියෙනවා. එහෙනම් 10 බෙදීම 4යි සමග ප්‍රතිරෝධය ඕම් කීයද? 2.5යි. ධාරාව නම් අපිට හම්බෙලා හැබැයි ප්‍රතිරෝධය නම් හම්බෙලා නැහැ. තව මේ වගේ කෑල්ලක් තිබ්බනම් ඕම් 2.5ට ශ්‍රේණිගතව තව ඕම් 2.5ක් තිබ්බනම් ඕම් 5 හැදෙනවා නේද? ඒ වගේ මේ ධාරාවත් එයාලගේ ලස්සනට ආයෙත් ශාඛා 4ක බෙදලා යනවා නේද? එහෙනම් කීයද ඕනේ? ප්‍රතිරෝධ කාටක් ඕනේ. මේ වගේ ආයෙත් 4ක් කැරෙට් කරන්න ළමයි වැඩි වෙනස්.
මේකට සෙට් කරමු. මේකට සෙට් කරමු මොකද වෙන්නේ බලන්න සම්. 10 එව්වා 8ක් තියෙනවා. ප්‍රතිරෝධයේ සමග ප්‍රතිරෝධය 1.2 කැම්ප් එක පටන් ගන්න නැහැ දැන් මේ නැත්තම්. පොරු කාලේ වෙන්න බෑ මම. ඔයාලට නම් මම අවානක් නේද දෙනවා කියලා පාන. අවානක් කියලා අපු ඈ? එන්නේ. ඈ? ඒලදී අපි ගන්න. නෑ මම නිතර මාන බයෝලොජි කැම්පස් කිව්ත් මොනවද දරන් දෙන්න පුළුවන්ද? දැන් ඉතින් අරගෙන යන්න බෑ. ස්ටෙතොස්කෝප් එකක් කියන්නේ එපා කියලා මම කිව්වා. වැඩි ලකුණක්. දුරන්නේ අපි බලමුකෝ තව මේ කොච්චර කල් තියෙනවද නේ තව අවුරුද්දකින් විසාරස. ඒකත් නිශ්චයක මුල් පහ හතරට එනවා නැත්තම් නෑ. මදුරුවාගේ වෙන්න මෙසි මදුරුවන්ගේ කරේ වලදී ඒකේ දියමන්ති මාලයක්. නැත්තම් ෆොරස්ට් එකේ යනවා හොයාගෙන ගිහිල්ලා ඉන්විටේෂන් මාලයක් ගෙනත් දුන්නා. මතකද කතාව? ඒ රුසියන් කතාවල දෙන්නේ වෙන ලුක් එකක්. රුසියන් නෑ කියන පන්සලේ මන් දන්නවා. රුසියන් නෑ. ගීත මොකසානේ? ප්‍රාංශනේ. ඔයාලා දන්නවද ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න රටවල එකක් තමයි ජර්මනි කියන්නේ. මේ ලෝකේ මෙච්චර දියුණු වෙන්න හේතුව තමයි ජර්මනි කාර්ය. යුද්ධ නෙමෙයි ජර්මන් කාර්ය. ජර්මන් කාර්ය ඉවරයි. හිට්ලර්ව විනාශ කරන්න ඕනේ ජර්මන් කාර්යයන්ගේ කොන්ද කැඩුවා. ඒකින්ද තමයි මේ මෙහෙම වෙලා දෙන්න නැත්නම් තව දියුණු ලෝකේ එහෙමනික අර ස්වාධීන අධිපත්‍යය තියාගෙන ඉඳපු තමයි ලංකාවේ සිංහල මිනිස්සු. ඒතකොට ජර්මනි ජර්මන් කාර්යෝ ජපානි ජපාන් වලින් ඕනේ කිට්ට ගහනවා ඒ කාලේ. පරාක්‍රම බහු රජුනේ මේ ගිහලා ඉන්දියාවේ කැලලක් අල්ලගත්තා. ඒක තමයි අර ජපාන හැමදාම ගිහිල්ලා චීනය අල්ලගන්නවා. එයා පැතින කොරියන් කාර්යෝ අල්ලගන්නවා. ඒව තමයි ආන්න මිනිස්සු යක්කු වගේ. හැබැයි හැමෝම එක දෙයක් විශ්වාස කරනවා අර මට පිරිසුදු ලේ කියන જાතියක් විශ්වාස කරනවා. නේ ප්‍රශ්නය. අපි ආර්යෝ කියන විශ්වාස කරනවා. ඒක විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. දැන් පිරිසුදු ලේ විශ්වාස කරන දැන්ට ලෝකේ කොන්ද කඩාගත්ත නැති જાතියක් ඉන්නේ ඊශ්‍රායල්. යුදෙව් විතරයි කියලා. ඒ කාලේ නම් මේගොල්ලෝ තෝරාගත්තා. නෑ ඒසරි ජර්මන් කාර්යයන් නෙමෙයි. සිංහලයන් නෙමෙයි දීපා. ජපාන් රුසියන් දීපා. උන් ඉවරයි. ඉතින් වැඩි වුණා මාලදීව කියන සිංහල රට. ඔව් සිංහල බෞද්ධ රට. සිංහල මිනිස්සු දෙන්නේ. නේද යුදෙව් තෝරාගත් જાතිය වෙලා වගේ තමයි මුදල ඉතුරුලා ඉන්නේ. තමයි ආවත් එහෙම වෝට් 500යි වෝට් ලෙස ප්‍රමාණය කර ඇති සරුසම් බල්බ් දෙකක් එකිනෙකට ශ්‍රේණිගතව 110ක සැපයීමකට සම්බන්ධ කළ විට එක් එක් බල්බයක සමතා උත්සර්ජනය කියන්නේ. බල්බ් දෙකක් තියෙනවා ළමයි. මේ අර ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා වෝට් කීයකටද? 100. හරි. අපි දන්නවා ප්‍රතිරෝධය අනුව විභව මොනවා වෙනවද? ප්‍රතිරෝධය අනුව විභව මොනවා වෙනවද? ප්‍රතිරෝධය අනුව විභව බෙදෙනවා. මේ කීයද? 55යි මේකත් කීයද එනවා? 55යි. ක්ෂමතාව වහන්නේ. P සමානයි. කවුද ගැලපෙන්නේ? V ප්‍රතිරෝධය දියද? නේ. වෝල්ටේජ් එක දීලා තියෙනවා ළමයි. කීයද 220යි. මොකද ගැලපෙන සමීකරණය කිය? R න වැඩ වෙන 220යි. V වර්ගයට R නේද? 220 වර්ගයට R. P වලගේ කීයද බලන්න ක්ෂමතාවක් දීලා තියෙනවනේ 500යි මම ආරුක්ත කරගන්නවා ළමයි
22 වර්ගය 44යි. එහෙනේ. sorry. 22 වර්ගයේදී 484යි. බිඳුවේ වර්ගයේ බිඳු 2යි බෙදන්න 500. මේක අලුත් ඒවා හදනවා. අපි අලුතෙන් හැදුවා එක. එහෙනම් මේකේ ප්‍රතිරෝධය මම හොයාගත්තා 484 බෙදීම 5. මේ මොකද්ද බල්බ් එක රෙසිස්ටන්ස් එක පාගන්න. මගෙන් අහන්නේ මේ වෙලාවේ 110ක වෝල්ටේජ් එකක් තියෙන වෙලාවේ 110ක වෝල්ටේජ් එකක් තියෙන වෙලාවේ ක්ෂමතාව උත්සර්ජනය. මගෙන් අහන්නේ ඔරිජිනල් ක්ෂමතාව උත්සර්ජනය මේක අහන්න දෙයක් නැහැ. ගාන දීලා දෙනවා කියලා. 500. මේ අහන්නේ 110ක් දෙන වෙලාවේ ක්ෂමතාව උත්සර්ජනය. කොයිද? මේ සමානයි. B වර්ගයට R වදා. B වලගේ 55යි. එයාගේ වර්ගය. එතන R 484ට 55 වැඩි කිරීම 55 ළමයි බෙදන්න 484න් ගොඩ කරන්න ආය 5 කියන්නේ උත්තරේ 31.25යි. ළමයි මෙතනට යනකල් ලියලා මෙහෙම ලියන්න. මෙතෙන් යනවා. පළවෙනි සයිඩ් එක ලියලා මෙහෙම ලියන්න. බල්බ් වල ප්‍රතිරෝධය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් නොවේ. බල්බ් වල ප්‍රතිරෝධය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් නොවේ. බල්බ් වල ප්‍රතිරෝධය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් නොවේ. බල්බේ නියමාකාරයෙන් ක්‍රියා කිරීමට නම් වෝල්ට් 220ක් ලැබිය යුතුය. වෝල්ට් 220ක් නේදනේ? 220ක් ලැබිය යුතුය. සම්මත V හා P අගයන් ආදේශයෙන් සම්මත R සවිය හැක. එම R ඕනෑම අවස්ථාවකට නියත වේ කියලා හිතේ ගන්න. ඕනෑම අවස්ථාවකට නියත වේ කියලා පිළිගන්න. ළමයි හිතලා හදන්න තියෙන්නේ මේ පාඩමේ MCQ ඔක්කොම හිතලා හදන්න තියෙන්නේ ආස හිතෙනවා එකකට එකක් අභියෝගයක් දී ගන්න හදද්දී ඔක්කොම මොඩල් කරන්න අපිට වෙලාවක් නැහැ. හැම ගානක්ම අලුත් මොඩල් එකක් වගේ තමයි. අපි පේපර් වලදී මේ ගණන් දාමු. මේ පසුවට මම මේ ගණන් ඔබන්නම් මොකද පන්ති මේ ඔක්කොම හදන්න මට වෙලා නැහැ. ගෙදරදී වුණාට හදලා තියන්න. එතකොට පේපර් වලට ලබනවා. හරිද සොනාලි? Ay gitu, dahatul nih. දහතුනේ අංකය නපුරුයි කියලා. දන්නවද? ඒක ගොඩක් වෙලාවට කතෝලික සහ ක්‍රිස්තියානි අයගේ හිතේ තියෙන දෙයක්. බටහිර රටවල අහලා තියෙනා නේද? 13 නපුරුයි. ජේසුස් වහන්සේ පාවල දුන්නේ 13 වෙනි සමාජිකයා. කියන්නේ මම අහලා තියෙනවා. මම නම් 13 නපුරුයි කියලා තමයි පිළිගන්නේ බටහිර. පොඩක් හොයලා බලන්න. 13 නපුරුයි කියලා තමයි කට්ටිය 13 පාවිච්චිවත් කරන්නේ. ඇත්තටම 13ක් තමයි. 14ට ගහපු උත්තර කියන්න බෑ. 13 කියන්නේ. ගෙදරදී හදලා මොකද?
හැබැයි ගෙදර ඉඳන් ආයෙ මට ටයිම් ගන්න. අද හදලා ඉවර කරමු ගෙදර ගාලා හදන්න. ඒකාකාර කම්පයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති වෝල්ටේජ් තව සැපයීමකට සම්බන්ධ කළ විට එහි ක්ෂමතාව උත්සර්ජනයේ P වේ. එම කම්පිය සමාන කොටස් n ගණනකට කපා එකිනෙකට සමාන්තර ගත කර ඉගෙන. හරි ළමයි මේ ගාන හිතන තරම් නම් ලේසි නෑ. ලස්සනදී අපිට කියනවා ඒකාකාර කම්පියක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති වෝල්ටේජ් තව සැපයීමකට සම්බන්ධ කළ ක්ෂමතාව උත්සර්ජනයේ P. අපි කියන P ට සමීකරණය ලියන්න. මෙයාගේ රෙසිස්ටන්ස් එක වෙනස් වෙන්නේ නෑ ළමයි. මෙයාගේ රෙසිස්ටන්ස් එක කවුද? R කියලා. හරි. දින දින වෝල්ටේජ් තා ප්‍රභවයක් නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් කවුද? B වර්ගයට R. ඔන්න පළවෙනි ප්‍රකාශනය ගත්තා මුළු කම්පියුටර්. අවුලක්. මුළු කම්පියුටර් ප්‍රකාශනය ගත්තා. ඊළඟට මම ගන්නවා මේක දැන් කොටස් n ගානකට කපනවා. හරි n ගානකට කපුවම ප්‍රතිරෝධය n ගෙන් බෙදෙනවා. එහෙම මේ කියන්න බෑ. එයි resistance එක ඒක නැත්නම් ප්‍රතිරෝධය මන්න සූත්‍රය මොකද? R සමානයි rho L බෙදීම A. මෙයාට දාලා බලන්න කලින් තිබ්බේ R නේ අවුලක් නැහැ. දැන් තියෙන්නේ R නෝට් කියලා හිතමු කැරියට තිබ්බම R නෝට් සමානයි rho L යට නෙමෙයි rho L n යට කවුද? අරස්කඩ වෙනස් කරේ නැහැ. දිග මොකක් කරාද? බාහනකට බෙදුවා නම් දිග අඩු වෙනවා. දෙක කැරියට දිග කවුද? L බෙදීම A. මොන චූටි කැරි කීපයක් අඳින්න. මම සුළු කරාම මට එනවා rho L බෙදීම A වල මේ තමයි R නෝ. මේ තමයි R. මේක මම ගන්නවා A සමීකරණය කියලා. මේ සමීකරණ ගොඩක් කෙනෙක් ඉන්නවා නේද? AB. අපිට බෙදන්න පුළුවන් A ගෙන් B වල. මට එනවා R යට කවුද? R නෝට් සමානයි rho L ට A කැපිලා යනවා ළමයි. ඉතුරු ඒක නේ. තාම ගන්න හදන්න පටන් ගත්තේ නෑ. R නෝට් සමාන R දෙකේ. දැන් මම දන්නවා කපපු එක කම්බි කැලේ ප්‍රතිරෝධය කවුද? R බෙදීමයි. එහෙනම් දැන් මට ඕනේ කම්බි කැපෙලි ඔක්කගේම සමග ප්‍රතිරෝධය ගන්න. බලන්න සමග ප්‍රතිරෝධයක් ගන්න තියෙනවා. ඔව්. සමාන්තරගත සමාන්තරය. කොච්චරද තියෙනවද? දන්නේ n ගුණයක් තියෙනවා. කීයේ කැලේද? R නෝට් කැලේ. එහෙනම් සමාන්තරගතව තියෙන හින්දා මට සමකය ගන්න පුළුවන්. කවුද? R නෝට් බෙදීම බැයිද ගන්න? ඕම් 4 ප්‍රතිරෝධ 10ක් තිබ්බොත් මොකද කරේ අපි? 4 10යි බෙදුවා. එහෙනම් ඔන්න සමකය R නෝට් බෙදීම n R නෝට් කියලා කිව්වේ අපේ ගණන්වල. R තමයි ගන්න. R සමක කියන්නේ කවුද? R නෝට් වලට කියන්න පුළුවන් R බෙදීම. එහෙනම් R යට කවුද? n වර්ගය. ඔන්න මම හොයාගත්තා. මේ රෙසිස්ටන්ස් ඔක්කොගේම කියන්නේ ප්‍රතිරෝධක ඔක්කොගේම මට හම් වෙන සමක ප්‍රතිරෝධය. දැන් නම් මම කොට සමක ප්‍රතිරෝධය නම් දන්නවා. දැන් මොකද කරන්න තියෙන්නේ? සමතා උත්සර්ජනය හොයන්න තියෙන්නේ දාන්න. කවුද? P සමානයි V වර්ගයට R. අලුත් ක්ෂමතාව මම P2 කියලා ගන්නම්. වෝල්ටේජ් එක මාරු කරේ නෑ V වර්ගය. ප්‍රතිරෝධය R යට කවුද? මට මේක ලියා ගන්න පුළුවන් V වර්ගයට n වර්ගයට R නේද? දෙවෙනි. පළවෙනි අපි. දැන් වැඩි කොට දුන්න P1 කියලා මම දානවා. දෙක බෙදන්න ළමයි එකෙන්. P2 යට P1 සමාන වෙන්න ඕනේ. මේ සෙට් එකම කැපිලා යනවා. P2 ඉන්නේ එකයට R එනවා. sorry චුට්ටකින් R කැපිනවා. B වර්ග R කැපිනවා. ඉතුරු වෙනවා n වර්ගයක්. යට ඉතුරු වෙනවා නෑ මොකද ඉතුරු වෙන්නේ නෑ. මට ඕනේ P2 වල. P2 ඕනේ. P2 කියන්නේ ළමයි n වර්ග P1 කියලා මම දාගත්ත P ට උත්තරේ n වර්ග P උත්තරේ. පාලසිනි මේ මේව තමයි ආතල් ගණන් නේ. ගෙදරදී හදන්නේ අමාරු ගණන් ටික. මොලේ පොලිෂන් මේ ගණන් ටික හදනවා. එක ගානක් හද විදිහට අනිත් ගාන හදන්න බෑ. ඒකයි මම කියන්නේ. වෝල්ට් 120 සහ වෝල්ට් 120 සහ වෝල්ට් 100 ප්‍රමාණයකදී බල්බයක් වෝල්ට් 140ක සැපයුමකට සම්බන්ධ කළොත් ඒකට හානියක් නොවේ නේද?
ක්ෂමතා උත්සර්ජනය වැඩි වෙන ප්‍රතිශතය ආසන්නව හොයන්න. මොකද්ද මේ කියන්නේ? වෝල්ට් 120ක් දෙන්න ඕනේ කිට වෝල්ට් කීයක් තියෙනවද? 140ක් තියෙනවා. ඒට හානියක් නොවේ නේද? ක්ෂමතා උත්සර්ජනය. හොයමුනේ. අපි දන්නවා වෝල්ටේජ් එක දන්නවා. වොට් ප්‍රමාණය අපි දන්නවද? නෑනේ. වෝල්ටේජ් එක වැඩි වුණාම වොට් එකත් මොකක් වෙනවද? ඩොටෝම වැඩි වෙනවා. එහෙනම් අපිට ගෙඩි පිටින් 140යි 100යි දාලා මොකවත් කරගන්න බෑ. අපිට දීලා තියෙන සම්මත අගයන් පාවිච්චි කරලා මට පුළුවන් මොකක් වෙන්නද? ඇත්තටම මෙයාගේ ප්‍රතිරෝධය පාවිච්චි. මේක තමයි කරන්නේ. පළවෙනි අවස්ථාවේ කියනවා වෝල්ට් 120කුයි මොනවද තියෙන්නේ? වොට් 100කුයි. අපි මෙයාගේ ඇත්ත R හොයමු. ඔය කියන එක්කෙනාගේ ඇත්ත R කවුද එන්නේ? T සමානයි V වර්ගයට R කියන්නේ R CI V 120 වර්ගය R කවුද ළමයි? දන්නේ ඒකනේ බලන්න. 144යි බිංදු 2යි. CM බෙදන්න. 144යි. මම හරියට මම හරියට. එහෙනම් ප්‍රතිරෝධය කීයද? 144යි ඕම්. ඔය කියන එක්කෙනාගේ ප්‍රතිරෝධය නම් හොයාගත්තා. මේ මම හොයාගත්තේ මොන ප්‍රතිරෝධයද? සම්මත ප්‍රතිරෝධ අගය. දැන් මම දන්නවා මේ උපකරණයේ සම්මත ප්‍රතිරෝධය 144යි. හරි. දැන් මගෙන් අහන්නේ 120ක් දුන්නොත් ක්ෂමතාව වැඩි වෙන ප්‍රතිශතය. එහෙනම් ඉතින් 120ක් දීලා බලමු මෙයාට මොකක්ද? ප්‍රතිරෝධය ක්ෂමතාව කීයද? ක්ෂමතාව කොහොමද? නව ක්ෂමතාව කොහොමද? P සමානයි V වර්ගයට R 140 වර්ගයට R කීයද ළමයි? 144යි. අනේ මේක සුළු කරනවා. 196ක් වෙනවා 14 වර්ගයට. බිංදු 2යි 144 බෙදන්න. ඔබ බෙදපුවම වාර්ණකෙන් උත්තරේ බලන්න කීයද කියලා එන්නේ. උත්තරේ එනවා 136.1 වෝල්ට් කියලා. 136.1 වෝල්ට්. එහෙම උත්තරයක් තියෙනවද? මේ උත්තරයක් නැහැ. මේ උත්තරයක් අහලා නැහැ. වෝල්ට් ගන්න කවුරුත් අහලා දෙනවද? නැහැ. වෝල්ට් නෙමෙයි අහන්නේ. ප්‍රතිරෝධය නෙමෙයි ක්ෂමතාව වැඩි වෙන ප්‍රතිශතයක්. මේ කියන්නේ පේනවා. ප්‍රතිශතය අහන්න. වෝල්ට් 100ක් තිබ්බ ළමයි වැඩි වෙච්ච ප්‍රමාණය ගන්න පුළුවන් 136.1න් කලින් තිබ්බ ප්‍රමාණය අඩු කරා නම් මේක 100ට 100 මේකට මේක කැපෙනවා 136.1 100 කියනවා 36.1යි ප්‍රතිශතය. එහෙම උත්තරයක් නම් තියෙනවා 100ට කියද 36යි. ළමයි ටියුට් එකේ ඔක්කොම ප්‍රශ්න ටික කරනවා. තියරි ඉවරයි. ඒ කියන්නේ ජූල් තාපනය ආශ්‍රිත තියරි ඔක්කොම ඉවරයි. MCQ 60ම කරන්න පුළුවන්. රචනා ප්‍රශ්න ටිකයි ඔක්කොම ගෙදරදී කරන්න. අපි මේ කොටස ඉවර කරලා ලවර සතිය කෙලින්ම ගෙඩි පිටින් පටන් ගන්න තියෙන කෝෂ පද්ධති විලායක චූටි තියරි කියලා කියනවා. විලායක කියලා මට කියලා දෙන්න දෙයක් නැහැ. පියුස් එකක් ගෙනල්ලා පෙන්නන්න. හරි.